රජතුමාගේ බුද්ධිමත් ඇමති. ඔන්න එකමත් එක කාලෙක එක රටක් තිබුණා. මේ රටේ මිනිස්සු බොහෝම සතුටින් ජීවත් වුණා. ඒකට ලොකු හේතුවක් තිබුණා. මොකක්ද දන්නවද? මේ රට පාලනය කරපු රජතුමා බොහෝම යහපත් රජෙක් හින්දා තමයි එහෙම වුනේ. ඉතින් ඔන්න දවසක් මේ රජතුමාට හිතුණා මුළු රට පුරාම සංචාරය කරන්න. හැබැයි විශේෂත්වයක් තිබුණා. මොකක්ද දන්නවද? රජතුමාට තනියම තමයි සංචාරය කරන්න ඕනේ උනේ. මේ සංචාරයේ එක අරමුණක් තමයි රටේ ජනතාවගේ දුක සැප සොයා බැලීම. ඔන්න දුවේ පුතේ මේ රජතුමා දවසක් තනියම ගමන යන්න පටන් ගත්තා. රජතුමා ගමන ගියේ පයින්මයි. යන අතරමඟ හමු වෙන මිනිස්සුත් එක්ක කතා බහ කරන්න මේ රජතුමා අමතක කරේ නැහැ. මේ මිනිස්සුන්ටත් ගොඩාක් සතුටු හිතුණා. Tamanගේ රටේ රජුරෝ මේ විදිහට එයාලගේ දුක සැප බලන්න ආපු එක ගැන. Tamanගේ රටේ මිනිස්සු ගොඩාක් සතුටින් ජීවත් වෙනවා දැකපු රජතුමා ගොඩාක් සතුටින් එයාගේ සංචාරය ඉවර කරලා ආපහු රජවාසලට පැමිණියා. රජවාසලට ආපු රජතුමාගේ කකුල් ඉදිමිලා යටිපතුල් හොඳටම රිදෙන්න පටන් ගත්තා. ඒ මොකද දන්නවද? රටේ පාරවල් ගොඩාක් හදලා තිබ්බි කළුගල් තලලා දාලයි. සමහර පාරවල් එහෙමවත් තිබුණේ නැහැ. ගොඩක් අමාරුයි ඒ වාගේ පයින්න විදින්න. ඉතින් මේ රජතුමාට ලොකු දුකක් ඇති වුණා. මහජනයාටත් මේ කටුක මාර්ග හින්දා ගොඩක් වේදනාව විඳින්න වෙනව නේද කියලා. වහාම අමාත්‍ය මණ්ඩලය රැස් කරපු මේ රජතුමා රටේ සියලුම පාරවල් සම්වලින් ආවරණය කරන්න කියලා අණ කරා. මුළු රාජ සභාවෙම කසුකුසුවක් පෙතිරෙන්න උනා. අමාත්‍ය මණ්ඩලයේ මතය උනේ රටේ සියලුම මාර්ග සම්වලින් ආවරණය කරන්න නම් විශාල සම්ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩේට විශාල මුදල් ප්‍රමාණයක් වැය වෙනවා කියලා අමාත්‍ය මණ්ඩලයේ රජතුමාට කිව්වා. මේ අතරේ එක බුද්ධිමත් ඇමති කෙනෙක් රජතුමනි රටේ සියලුම මාර්ග සම්වලින් ආවරණය කරන වෙනුවට අපි මහජනයාට පවසමු එයාලට කකුල් සම්වලින් හදපු ආවරණයකින් ආවරණය කරගෙන මේ මාර්ගවල ගමන් කරන්න කියලා. ඒ ඇමතිතුමාගේ යෝජනාව රාජ සභාවේ හැමෝගෙම ප්‍රශංසාවට ලක් වුණා. රජතුමාටත් ගොඩාක් සතුටුයි. මොකද ඒ යෝජනාව ඇත්තටම හොඳ යෝජනාවක් නිසා. ඉතින් රජතුමා රටවැසියන් හැමෝටම මේ යෝජනාව දැනුවත් කරන්න පණිවිඩකාරයෝ යවුවා. දැක්කා නේද පුංචි පුතේ මේ කතාවෙන් අපිට ආදර්ශ ගොඩක් ගන්න පුරවන් නේද? ප්‍රශ්නයක් බුද්ධිමත්ව විසඳන්නේ කොහොමද ලගේම අපි තේරුම් ගන්න ඕනේ අපිට මුළු ලෝකයක්ම හදන්න අමාරුයි. ඒත් අපි තනි තනියෙන් බුද්ධිමත්ව වැඩ කරොත් මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්න බොහොම ලේසියෙන්ම විසඳ ගන්න පුළුවන් කියලා.